සමාජයෙන් ආපු දේවල් තමයි මේ බුද්ධ ධර්ම ගැන තරු අසුභවාදයක් හැම වෙලාවෙම දුක කියලා දුක ගැනමයි කියා ඉන්නේ. එහෙම නෙවෙයි දුකේ මිදෙන මාර්ගය කියලා දීලා තියෙනවා. මේ දුක ඇත්ත. සත්‍ය. පවතින දේ දුක ආර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍ය ඒක තියෙන මාර්ග සත්‍යයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින කෙනෙකුට තියෙනවා ඒක දෙආකාරයි. ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි. මහා චත්තාරීසක සූත්‍රය ඉතා පැහැදිලි කියලා දීලා තියෙනවා. ඒක ලෞකික පැත්තෙන් ගත්තත් අපි අම්මා අප්පච්චිලාට සලකන දරු පවුලට සලකන හොඳට කාලා බීලා හොඳට ඉන්නට ඕන. දැන් තමන්ගේ බිරියට සලකන්නට ඕන. ඒක විතරක් නෙවෙයි බිරියට හොඳට සුවඳ විලවුන් මල් ආභරණ යන සියල්ල මල්දම් ආභරණ ඒවා සපයන් ඒ සියල්ලත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ගිහි සමාජයේට ඒ අර්ථ ශාස්ත්‍රය. දැන් අත්තිසුඛය කියන ඇත කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. ගිහියට නෑ කියන එක ලොකු හපංකමක් නෙවෙයි. අපේ අර්ථ ශාස්ත්‍රය ඇටියට ඇත කියන එක. ඒ වගේම තමයි අනන සුඛය. ණය නොවි ජීවත් වෙන එක. ණයට අරගෙන පෝසත් වෙලා කුඩිය දාගෙන ඉඳලා වැඩක් නෑ. අනුන්ගේ දේ උදුරාගෙන කාගෙන අනුන්ට ණය වෙලා එහෙම නෙවෙයි. අනන සුඛේ ණයක් නෑ. ඒ වගේම තමයි භෝග සුඛේ. කන්නේ බොන්නේ නැතුව නිකා ගිහි ගන්නවා කුම්මැහියා ගන්නෙ නෑ. බඩගින්නේ ඉඳගෙන හම්බ කරනවා කර්මයක්. ඒක ඉතින් කාල කන්නේ ජීවිතයක්. ඒක නෙවෙයි බෞද්ධාත්කය. හොඳට භෝග ගන්න ඕනේ. හොඳට සැප විඳින්නට ඕනේ. කිසි වැරද්දක් නෑ. අනුන්ට හිරියාරයක් කරලා නෙවෙයි. ඒ සේරම තිබුණත් වැඩක් නෑ. ඒකේ සම්මා ආජීවයේ මත ධාර්මිකව ඒ සපයා ගැනීම කරන්නට ඕනේ. ඒ සුඛේ තමයි ඉතා වටිනාම සුඛේ විදිහට කරලා තියෙන්නේ. ඒක අපේ පන්සලෙන් කියවුණු අර්ථය අපි ඈත් වුණා. ඒ ඈත් වුණ තරමටම ඉක්මනට පෝසත් වෙන්න ඉක්මනට අස්වැන්න ගන්න රසායනික පෝර වලට යට වුණා. ඒක ආර්ථිකේ නාමයෙන් දැන් මේ ලංකා මාතාව හරියට මේ කසිපු බීපු ගෑණියෙක් වගේ හරියට මේ තව කසිපු ඉල්ලනවා වගේ යට වෙලා ඒ තත්ත්වයටපත් වුණා. ඒක නෙවෙයි ආර්ථිකය අපට පන්සල කියා දුන්නේ. පන්සල කියලා දුන්නේ අහිංසක අර්ථ ක්‍රමයක්. අහිංසාව මුල් වෙච්ච දෙයක්. බොහොම අපේ පරිසර හිතකාමී විදිහේ සංවර්ධනයක් අපට කියලා දීලා තියෙනවා. අපේ අර්ථ ශාස්ත්‍රය. ඒ නිසා අපිට බුදු දහමෙන් ගැනුණු ඒ අර්ථ ශාස්ත්‍රයෙන් අපි ඈත් කරපු එක තමයි යටත්විත සමය උනේ. ඒකම තමයි ඊට පස්සෙත් වීගෙන යන්නේ. දැන් මහින්ද චින්තනය අනුව ගන්නා යම්ම කිසි අර්ථවත් පියවරක් නිසා අපි ක්‍රමානුකූලව මේකෙන් නිදහස් වුණොත් මිසක් අපට ආර්ථික වශයෙන් නිදහසක් නැහැ. අපි ආපහු යා යුත්තේම අපට උරුම අපේ ආර්ථික ක්‍රමයට. එනම් ලෝභ ද්වේෂ මෝහ වෙනකොට අලෝභ අදෝෂ අමෝහ කියන තත්වයේ කරා යන ගමන. හොඳයි. අපේ විජමු ලොකු බණ්ඩාර මහතා වගේම අපේ හාමුදුරුවන් වහන්සේ ඊටමත් අපූර්වවට අපේ මාතෘකාවට කරුණු කියා දුන්නා. අද පුරා හෝරාවක් ගත වුණා. ඒ කාලේ අපිට දැනුනේ නැහැ. අපේ තවත් කතා කරන්නට කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසා අපි ඔබට පුරන්දුවක් ලබා දෙනවා. මේ ප්‍රස්තුතය පිළිබඳවම අපි නැවත වතාවක් සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. අද සදහම් සරණි සංවාද මණ්ඩපයේ මාතෘකාව වුණේ සාරධර්ම රෝපණය කිරීම සඳහා පන්සලෙන් කෙබඳු දායකත්වයක් ලබා දුන්නාද කියන කාරණයයි. මේ පිළිබඳව අද සදහම් සරණි සංවාද මණ්ඩපයේට ගෞරව නමස්කාර පූර්වකව වැඩම කොට වදාළ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානීස්වර අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ස්තුති පුද කර සිටිනවා. පින්පෙත් පුද කර සිටිනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත් ලැබේවා. ඔබ වහන්සේ කරන ශාසනික කටයුතු සියල්ලක්ම ඒ ආකාරයෙන්ම চিරාත් කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉදිරි සදහම් සරණි සංවාද මණ්ඩපවලට ඔබ වහන්සේගේ වැඩමවීම අපි අපේක්ෂා කර සිටිනවා.
ඒ වගේම අද බොහෝම රාජකාරී මැද්දේ අපේ සදහම් සරණි සංවාද මණ්ඩපයේට සැපමිනිලා අපි කෙරෙහි කරුණු විශාල ප්‍රමාණයක් කියා දුන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක සබරගමු පළාත් ආණ්ඩුකාර දුරන්දර ඔබට මට ඉතාමත් හුරු පුරුදු සුවිශේෂී චරිතයක් වන විජමු ලොකු බණ්ඩාර මැතිතුණි ආයුබෝවන් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කරුණු කියා දීම සම්බන්ධයෙන්. ඉතින් සුපින්වතුනි ඔබ දන්නවා සෑම සිකුරාදා දිනයකම පස්වර 3:30 සිට 4:30 දක්වාත් සෑම සඳුදා දිනයකම පස්වර 1:30 සිට 2:30 දක්වාත් සදහම් සරණි සංවාද මණ්ඩපය බෞද්ධ නාලිකාවේ බෞද්ධ රූපවාහිනිය සහ ගුවන් විදුලි ඔස්සේ ඔබට නැරඹීමට ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙනවා. ඔබේ යෝජනා හා අදහස් අපට ලියන්න නිෂ්පාදිකා සදහම් සරණි සංවාද මණ්ඩපය බෞද්ධ මාධ්‍යාලය ශ්‍රී සම්බෝධි මහාවිහාරය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 4 ලිපිනයට. ඉතින් සදහම් සරණි සංවාද මණ්ඩපය අද ඔබට sannivedanaya කිරීමට සහාය දක්වූ නිෂ්පාදක කණ්ඩායමේ සහෘදයන් සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි පුද කර සිටිමින් අද සදහම් සරණි සංවාද මණ්ඩපයෙන් අපි සමුගෙන යනවා. අද සදහම් සරණිය කියා දුන්නු කරුණු ඔබේ ජීවිතයට සැබෑම සරණියක් කරගන්නට අපි ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමින් අපි සමුගන්න. ඔබට ආයුබෝවන්.